කොහොමද මිසෙන්න මේ ඊටම සර්ව් තියලා අතර දෙකක් ගන්න. තව ගන්න. මේ අපි ඕකේ මේ කරුණාපාරාදීසට ආපු දෙවි කෙනෙක් වගේ මිස් කෙනෙක් කුමුදුනි දී සොයිසා මැතිනිය ඇමරිකාවේ ඉන්න ඔබතුමියගේ ස්වාමි පුරුෂයාණන් කවුද? සිරිනන්ද සිල්වා පියතුමත් මේ මෞතුමියත් මේ වෙනකොට මේ රටේ ඉන්න අසරණ ආබාධිත අය වෙනුවෙන් ඒ ඇත්තන්ගේ ධන පරිත්‍යාගයෙන් පමණක් මේ කාගේවත් ආධාර එකතු නොකර එයාගේ ධන පරිත්‍යාගයෙන් පමණක් මේ වෙද්දී රෝදපුටු 150කට වඩා පරිත්‍යාග කරලා තියෙනවා තමන්ගේ ස්ව ධන පරිත්‍යාගයෙන්. ඉතින් මේ වෙලාවේ කරුණාපාරාදීසයට අවශ්‍ය කරන අපිට වොමනා උපකරණ ගණනාවක් ඇය පරිත්‍යාග කරනවා. ඒ අතර විශේෂයෙන්ම අපේ කරුණාපාරාදීසෙන්න හොඳම දරුවෙක් බොහොම මේ කාගෙත් හිත දිනාගත්ත හොඳම දරුවෙක් තමයි මේ ලක්ෂ්මන්. එයාගේ තිබුණ අත්වාරුව කැඩිලා එයා වාරයක් දෙකක් වැටුණා. ඉතින් අපි ඒක ගේන්න සූදානම් වෙනකොට ඇය මේ කරුණාපාරාදීසට ඇවිල්ලා විමසා සිටියා මොනවද අවශ්‍යතා අඩුපාඩු කියලා. මේ එතකොට අපි ඒ සියලුම ද්‍රව්‍ය අතරින් අපේ ලක්ෂ්මන්ටත් අවශ්‍ය කරන අත්වාරු මේ වෙලාවේ පරිත්‍යාග කරනවා. ඒ වගේම මේ වෝක එකේ සාමාන්‍ය වෝක එක තමයි මේ. නමුත් මේ වෝක එක ඊටාම වටින වෝක එකක්. අපිට අර ඔබට මතක ඇති එක අම්මා කෙනෙක් බංකුවක් ගහගෙන පාරේ ගියා. ඒ අම්මට අවශ්‍ය කරන විදිහේ වෝක එකක් මේක. ඉතින් බොහෝ දෙනාට බොහොම කරුණාවන්ත මේ කුමුදුනි මෙතනිය මේ වෙද්දි රෝදපුටු 150කට අධික ප්‍රමාණයක් සහ මේ වගේ අත්වාරු වෝක සහ බොහෝ පරිත්‍යාගයන් ජීවිතේ රෝගින් සිය ගණනකට තමන්ගේ ස්වධන පරිත්‍යාගයෙන් පූජා කරලා තියෙනවා. ඒකට හරි විශේෂ හේතුවක් තියෙනවා මෙතිනියනි ඔබතුමියට මේ වගේ පරිත්‍යාග වලට හිත ඇති වෙන්න. ඒකට ඔබතුමියගේ යම්කිසි කායික අපහසුතාවයක් හේතුවක් වෙලා තියෙනවා නේද? එක් දකුණු පාදයේ ඇක්සිඩන්ට් එකකින් කැඩිලා තියෙන්නේ. ඉතින් ඒක අනදාලා තියෙන්නේ. ඉතින් මට අපහසුතාවයක් දැනෙන නිසා මේ වගේ ජීවිතේ තවත් කෙනෙකුට මෙවන් දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මම මේ පූජා කරන්න ලෑස්ති වෙන්නේ. කරුණාපාරාදීසට මේ මොහොතේ අපිට අවශ්‍යයි කියපු ටික කියන්නේ වමනා ඕන දෙයක් කියන්නේ කියද්දි අපිට වමනා මේ ප්‍රමාණය විතරයි අපි මේ මොහොතේ කිව්වේ. අපිට මේ වෙලාවේ අවශ්‍ය දේවල් ටික එතකොට දැන් ඔබතුමියගේ අතින්ම අපි ගන්න පුතේ ලක්ෂ්මන්ට දැන් ඔන්න අලුත් අත්වාරු පුතේ ඔකේ අවශ්‍ය ප්‍රමාණය හදාගමු. ඔය උසමද? එකද ඔයගස? හා. හරි. ලක්ෂ්මන්ට දැන් පහසුයිද සතුටුයිද? හරි. හරි පුතේ. සුපත් වේවා. ඔබතුමියගේ ඇමරිකාවේ ඉන්න අපේ සිරි නන්ද සිල්වා මැතිතුමාටත් අපි මේ වෙලාව විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන ආශිර්වාද කරනවා.
ඔබතුමියටත් එතුමාටත් ಜಾතිත් නිරෝගී සුව මේ හැම පරිත්‍යාගයකින්ම ඒගොල්ලන්ට පහසුව සැලසෙනවානේ. ඒ පහසුව කායිකව විතරක් නෙමෙයි මානසිකව. මේ අත්වාරුවක් සමහර වෙලාවට දැන් කැඩිච්ච අත්වාරුවකින් කෙනෙක් යනකොට එහෙම නැත්නම් අත්වාරුවක් නැතුව යනකොට ඒ කෙනා වැටිලා ඒ කෙනාගේ යම්කිසි කියන්නේ මේ ශරීරයේ ජීවිතයට පවා හානියක් වෙන තැනක් වැදිලා එයාගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ අත්වාරුවකින් විශේෂ අවශ්‍යතාව තියෙන කෙනෙකුට පහසුව සලස්වනවා විතරක් නෙමෙයි. ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ පවා පරිසම් කරනවා. මේක අභේදානයක් වගේ. ඒ නිසා ඔබතුමිය බොහොම සංවේදී සිතකින් මේ වෙලාවේ මේ කරන හැම පරිත්‍යාගයක් වගේම මට මේ මෞතුමිය සිහිපත් කළා. මම මේ දවස්වල මේ කරුණාපාරාදීසය සහිත මේ ලේකම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ ගත්තොත් එහෙම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ. එතකොට මේ ඔබ විශ්වාස කරනවද මේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ විතරක් විශේෂ අවශ්‍යතාව තියෙන ආබාධිත දීමනා ලබන අය 1000කට වැඩි ඉන්නවා. එතකොට මේ 1000කට අධික පිරිසකින් මේ වෙලාවේ සංවේදී විශේෂ ඇත්තටම අපෙන් උපකාර උවමනාම බොහෝ අය අතරින් අපේ තෝරාගත්ත කීප දෙනෙක්ව බලන්න සූදානම් වෙලා සිටිනවා. ඉතින් මෙතුමිය මගෙන් දිගින් දිගටම අහනවා ඒ අය වෙනුවෙන් මොනවද වෙන්න ඕනේ කියලා. ඒ සොයා බැලීම අපිට කරුණාපාරාදීසයට ලැබිච්ච මහත් ශක්තියක්. කුමුදුනීද සොයිසා පින්වත් මෙතිනිය ඇය ජීවිත කාලේ ඔබ හිතන්න තමන්ගේ ස්වදාන පරිත්‍යාගයෙන් රෝදපුටු 150කට අධික ප්‍රමාණයක් දන් දෙන්න තරම් පින්වන්ත වුණා කියලා කියන්නේ ඒක මං හිතන්නේ ඔබට සතුටු සිතින් අනුමෝදන් වෙන්න හරිම වටින අවස්ථාවක්. කෙනෙකුට එච්චර තමන්ට එක රෝදපුටුවක් හරි තමන් අතින් පරිත්‍යාග කරගන්න ලැබෙනවා නම් ඒක ලොකු භාග්‍යයක්. ඒ රෝදපුටුවක ඉන්න කෙනෙක් මේ වෙලාවේ ඒ පුටුවෙන් මොනතරම් පහසුවක් ලබා ගන්නවද ඔහුගේ ජීවිතේ පවත්ව ගන්න. එතකොට 150කටත් අධික පිරිසකට තනි මේ පවුලකට එහෙම රෝදපුටු පරිත්‍යාගයක් සිදු කරගන්න භාග්‍යයක් ලැබුණා කියන්නේ ඇත්තටම වුන් හරිය පින්වන්තයි. සමහර අය ඉන්නවා කොපමණ ධනෙ තිබුණත් සමහර ලාවට වොමනා නොවන දේවල් වලට නාස්ති කරලා සමහර ලාවට සමහරව තමන්ගේ විනෝදයට පමණක්ම කාලය කැප කරගෙන මේ ජීවත් වෙන ජීවිතයට පමණක් ඒ බොහෝ දේ වැය කරගනිද්දී තමන්ගේ සතු ධනයෙන් මේ වගේ විශාල පිරිසකට උපකාර කරන්න හිතක් පහළ වීමම ඔබතුමිය සහ සිරනන්ද මහත්මයාගෙත් හරිම භාග්‍යයක්. එතුමාත් හරි පින්වන්තයි මේ වගේ නෝන කෙනෙක් ලැබෙන්න. ඇය ලංකාවේ ඉඳලා අවශ්‍යතා ඇති අය හොයා ගිහිල්ලා දැන් මේ අපි කතා කරලා නෙමෙයි කරුණාපාරාදීසයට ඇය හොයාගෙන ඇවිල්ලා මේ අවශ්‍යතා හොයලා බලලා පරිත්‍යාග කරන්නේ. ඉතින් ඇත්තටම මේ වෝක එක ගත්තොත් එහෙම මේක මේ සාමාන්‍යයෙන් රෝදපුටුවකටත් වඩා මිල අධික භාණ්ඩයක්. නමුත් මේකේ තියෙන හරිම පහසුව තමයි සාමාන්‍ය වෝක එකකින් කෙනෙකුට අල්ලගෙන ගියාට මහන්සියක් ආවට පස්සේ යාට වාඩි වෙන්න විදිහක් නෑ. ඔබට මතක ඇති ඒ නිසා තමයි අර අම්මා කෙනෙක් වෝක එක තියෙද්දි ප්ලාස්ටික් බංකුවක් අරගෙන ගියේ. ඔබට මතක ඇති. ඒ බංකුව ඇයට වාඩි වෙන්න පහසු වෙන්න කියලා. ඉතින් දැන් මේ වගේ එකක් ඇයට තිබුණා නම් ඇයට ඒකේ මහන්සියාවට පස්සේ වාඩි වෙන්න පුළුවන් කියලා මම පින්වත් කුමුදුනිය මෙතනිය එක්ක මතක් කරද්දී ඇය පැය කීපයක් හොරා කීපයක් ගෙවෙන මේ දිනයක් ඇතුලේ ඇවිල්ලා ඊටාම ගෞරවයෙන් ඒ පරිත්‍යාගය සිද්ධ කළා. ඔබතුමියටත් මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච හැමෝටමත් අද මේ භූමියට ඔබතුමිය කාපු හැමෝටමත් අපි බොහොම මෛත්‍රී සිතින් ආශිර්වාද කරනවා. මෙතෙක්කල් ජීවිතේ ඔබතුමිය රැස් කරගත සියලු පිනුත් අපි සතුට සිතින් අනුමෝදන් වෙනවා. අපි රැස් කරන හැම මේ ගිලාන උපස්ථාන කුසලයක්ම ඔබතුමියටත් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. පවුල හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. මේ වෙලාවේ සමාජ මාධ්‍ය හරහා මේ පින්කම අනුමෝදන් වෙන හැම දෙනාටමත් අපි මේ පින ඔබේ සසර සුවපත් භාවයේ පිණිසත් හේතු වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. දෙවිවරු වගේ මිනිස්සු අපි
මේ මනුස්ස ලෝකෙට තව තවත් අවශ්‍යයි. එවැනි මිනිසුන් කරුණා පාරාදීසය වටා අපි එක්ක මේ උතුම් සමාජ සත්කාරයක එකතු වෙනවා. ඒ එකතු වෙච්ච තවත් පින්බර මැතිනියක් ඔබට මේ වෙලාවේ අපි මේ ඇයගේ පින් අනුමෝදන් වෙන්න දැනුවත් කිරීම සිද්ධ කළේ. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.